අද අපි හොයාගන්න යන්නේ මේල් සහ ෆීමේල් ෆයිටර්ස්ලාව කොහොමද හොයාගන්නේ සහ මේ ෆීමේල් ෆයිටර්ස්ලා පැටව් දාන්නද යන්නේ කියලා. එතකොට යාළුවනේ මේ මේල් ෆයිටර්ලාගේ යට ඩොට් එකක් තියෙනවා. ඒ කියන්නේ පැටව් දාන්න ඉන්න අයගේ නම් එළියට පැනලා වගේ තියෙන්න පොඩ්ඩක්. එතකොට ෆීමේල් ෆයිටර්ලා නිකන් මෙන්න මේ වගේ මේ එයාලගේ නැට්ට හොඳට වැවිලා තියෙනවා ලස්සනට තියෙන්න ඕන මේ අනික මේ අපි බ්‍රීඩින් කියලා කියනවා. එතකොට තමයි පැටව් දාන්නේ. එතකොට දැන් මේ රතු පාට එක්කිනා ඉන්නේ. එන්නේ මේ ඉන්නේ. ඔය ඉන්නේ රතු පාට එක්කිනා පැටව් දාන්න ඉන්නේ. ඕගොල්ලන්ට පේනවා. බඩ ටිකක් ලොකුයි. එතකොට අපි එයාවයි ෆීමේල් ෆයිටර් කෙනෙකුයි මෙන්න මේ වගේ බෝතලයකට දාන්න ඕන. ඊට පස්සේ මේ අපි දවස් 2ක් 3ක් වගේ යද්දී ඒගොල්ලොම දානවා. ඊට පස්සේ අපි මේල් ෆයිටර්ට ගොඩාක් වතුර දාන්නේ මෙන්න මේ ගානට වගේ තිබ්බනම් ඇති. මොකද මේ ගෑනු සතා පැටව් දැම්මට පස්සේ යා මේ පැටවුන් මුකුත්ම යා කරන්නේ මේ මේල් ෆයිටර් තමයි උඩට අරන් ගිහිල්ලා මෙන්න මේ වගේ ලොකුවට බබල් එකක් හදනවා. ඊපස්සේ බබල් එකේ තමයි පැටව් තියන්නේ. සතියක් දෙකක් වගේ යද්දි පැටව් හිමීට එනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ පැටවුන්ව වෙන් කරන්න. ඉතින් ඕගොල්ලෝ මං හිතනවා මේ වීඩියෝ එක ඕගොල්ලන්ට ප්‍රයෝජනවත් වෙයි කියලා. ඕගොල්ලොන්ගේ ෆිෂ් ටැංක් එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න.